ජීවිත 263ක් සමග අඩි 37000ක් ඉහළදී බෝයින් 747 එන්ජින් 4 නවතී. නියමුවා කිසිදු බලයක් නැතිව විනාඩි 17ක් යානයේ ගුවනේ රඳවා ගනී. අනතුරට මුල චකතාවල ගිනි අඳු විදාරණයක්. අවසාන තීරණය යානයේ මුහුදට ගොඩ බැස්වීමයි. එක් මගියෙකු වන බෙටි නැමැත්තිය මේ ගැන පොතකුත් ලියා තිබෙනවා. බ්‍රිටිෂ් එයාර්වේස් සමාගමට අයත් බෝයින් 747 වර්ගයේ දැවැන්ත ජෙට් ගුවන් යානය ඒ වන විට තිබුණේ ජාවා දූපත ආසන්නයේ අඩි 37000ක් ඉහළ අහසේ. මැලේසියාවේ කුවාලාලම්පූර් වල සිට ඕස්ට්‍රේලියාවේ පතර නුවර දක්වා සිය ගමනේ දෙවැනි අදියරට පිවිසි තිබූ එහි ප්‍රධාන නියමුවා වූයේ 41 හැවිරිදි එරික් හෙන්රි මූඩිය. ඔහුගේ සහායක නියමුවා ලෙස 31 හැවිරිදි රොජර් ග්‍රේව්ස්ද ගුවන් ඉංජිනේරුවරයා ලෙස 40 හැවිරිදි බැරි ටුවන්ලි ෆීමන්ද කටයුතු කළහ. මගීන් 248ක් සහ කාර්ය මණ්ඩලයේ 15ක් සමග මුළු ගණන 263ක් විය. දිනය හරියටම 1982 ජූනි මාස 24 වෙනිදාය. මීට අවුරුදු 43කට පෙර අදින් දින දෙකක් ගෙන තැනදීය. වේලාව මේ කියන දිනේ රාත්‍රී 8:40ට ආසන්න වෙමින් පවතී. ස්වකීය රාත්‍රී ආහාරය මදකට කල් තැබූ කපිතාන් මූඩි යානයේ පාලනය සිය සහායකයාට පවරා සිය අසුනින් ඉවත් වූයේ වැසිකිළියට යාම පිණිසය. එන්ජින් 4කින් සහ මහල් 2කින් සමන්විත මෙම දැවැන්ත ගුවන් යානයේ සේදුම් කාමරය සහ වැසිකිළිය වෙත යාම සඳහා කපිතාන්වරයා පහළ මාලයට බැසිය යුතු විය. ඒ වෙත ළඟා වූ කපිතාන් මූඩිට තවත් කිසිවෙකු වැසිකිළිය භාවිතා කරන බව දක්නට ලැබුණෙන් ඔහු ඒ අසල සිට කාර්ය මණ්ඩල සමාජිකයෙකු සමග කෙටි පිළිසඳරක් ආරම්භ කරන ලදමුත් ඒ සමගම නිවේදනය කරනු ලැබුවේ හැකි ඉක්මනින් නියම කුටියට පැමිණෙන ලෙසය. නියම කුටියට පිවිසි කපිතාන්වරයාට යානයේ කිසිදු අභ්‍යන්තරික ගැටලුවක් දක්නට නොලැබුණද එහි වින් ස්ක්‍රීනයෙන් ඔබෙහි ඉදිරි අවකාශය තුල දක්නට ලැබුණු දර්ශනයේ සෙසු සගයන් විශ්මයෙන් මුසපත්ව සිටියහ. වලාකුළු සමග වූ විද්‍යුත් ආරෝපණයන් හේතු කොටගෙන ඉදිරි අවකාශයේ මෙන්ම ගුවන් යානයේ තටු ආදිය මතද ඇති කෙරෙන මෙම චමත්කාර ජනක වර්ණ සැනකිලිය ගැන සිය පුහුණුවේදී අසා තිබුණද කපිතාන් එරික් මූඩිද සිය රාජකාරී සමය තුල කිසි දිනක ඒවා දැක තිබුණේ නැත. මෙම තත්ත්වය ඇතිවන්නේ ඉදිරි අයහපත් කාලගුණික තත්ත්වයක් ඇතිවීම නිසා බව ඔහු අධ්‍යයනය කොට තිබිණි. එහෙත් කාලගුණික තත්ත්වයන් නිරීක්ෂණය කරන රේඩාර් පද්ධතිය පරීක්ෂා කර බැලූ කපිතාන්වරයාට එවැනි කිසිදු හෝඩුවාවක් සොයාගත හැකි වූයේ නැත. මේ අතර කපිතාන්වරයාගේ සිහියට නැගුණේ Taman පහත මාලයේ සිට නියමු කුටිය වෙත පිවිසෙද්දී නාසයට දැනුණු එක්තරා සංවේදනයක් පිළිබඳවය. එනම් විද්‍යුත් පරිපථ ගින්නක් පිළිබඳ sannivedanaya කරන තය පිරිසෙන ආකාරයේ ගන්ධයක් සියුම් ලෙස පැතිර ගිය බවය. මේ මොහොතේම මගින් සිටි කොටස තුලද සියුම් දුමාරයක් පැතිර ගොස් අතර මුලදී සිගරට් දුමාරයක් යයි සැක කළ අතර පසුව සල්ෆ ගන්ධයක්සේ හඳුනා ගන්නා ලදී. එසේ වුවද මේ යානයේ ගින්නක් නිසා වූවක් නොවිය. මේ මොහොත වන විට නියම කුටිය තුල සිටි කාර්ය මණ්ඩලයට දක්නට ලැබුණේ එතෙක් වේලා Taman දුටු වර්ණ සැනකෙළිය ලේස උණ්ඩ නිකුත් කරන ආකාරයට ආලෝක බිඳු වලින් යානාවේ ඉදිරියට පහර දෙන්නට පටන්ගෙන ඇති බවය. මේ සමගම යානයේ ඉදිරිපස වීදුරුවල වයිෆර් වීන් ඉවත් කළ නොහැකි ආකාරයේ පටලයක් බැඳෙන්නට පටන්ගෙන තිබේ. ඉහළ අහසේදී යානාවක් පදවනු ලබන්නේ තාක්ෂණික ක්‍රියාදාමය පෙන්눔 කරනු ලබන විවිධාකාර පාඨාංක ඇස්වෙන් විනා ඉදිරි අවකාශයේ නරඹමින් නොවන නිසා මේ තත්ත්වය වුණට ගැටලුවක් වූයේ නැත. එහෙත් මේ අසාමාන්‍ය අත්දැකීම හේතුවෙන් කපිතාන්වරයා ඇතුළු පිරිස යානයේ ගමන් මඟ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වූහ. අවධානය කොතෙක් දැඩි වුවත් අවදානම වැළැක්විය නොහැකි විය.
හරියටම රාත්‍රී 8 පසු වී විනාඩි 42කට ඉංජිනේරු බැරි ෆ්‍රීමන් ඒ බරපතල අනතුරෙහි ආරම්භයේ කනිටුහන් කරනු ලැබුවේ මෙසේ කියමිනි. Engine fail, engine number 4. අංක 4 එන්ජිම නැවතීම පිළිබඳ එම නිවේදනයෙන් කපිතාන් ඩෙරික් මුඩි කලබල වූයේ නැත. ආදර්ශ පුහුණු කුටියක් තුල එන්ජින් 4ම නැවතුණු ගුවන් යානයක් හැසිරවීම පිළිබඳ යලිත් අත්හදා බලා තිබුණේ ඊයේ පෙරේදා වාගේ දවසකය. නමුත් සිමියුලේටරයක් නොහොත් ආදර්ශ කුටියක තත්වයට වඩා අඩි 37000ක් ඉහළ අහසේ මුහුණ දෙන තත්වය ඉතාමත් බරපතලය. එහෙත් මදක් හෝ කලබලයක් නොපෙන්නූ කපිතාන්වරයා ඉතා සංසුන්ව උපදෙස් ලබා දුන්නේ. එනම් උඩුගුවනේදී අනපේක්ෂිත ලෙස එන්ජින් ක්‍රියාවිරහිත වූ විට එකී එන්ජිම නියමාකාරයෙන් ක්‍රියාවිරහිත කිරීම පිළිබඳ ලබා දී ඇති උපදෙස් මාලාව ක්‍රියාත්මක කරන ලෙසය. ඒ අනුව පියාසර ඉංජිනේරු ෆ්‍රීමන් අදාළ නිසි පියවර අනුගමනය කරමින් 4 වෙනි එන්ජිම නිවා දමනු ලැබීය. එහෙත් ඒ සමගම වාගේ ඔහුගේ අවධානය යොමු වූයේ අංක 2 දරන එන්ජිමද අක්‍රිය වන්නට පටන්ගෙන ඇති බවය. අංක 2 එන්ජිමත් නැවතුණා යනුවෙන් ඒ නිවේදනය අවසන් කරන්නට පෙරම ඔහුට සිදුවේ අංක 3 දරන එන්ජිමද එකී ඉරමුට මුහුණ දෙන බව පෙන්වා දෙන්නටය. ඒ බව පැවසූ ඉංජිනේරුවරයාට ඔක්කොම නැවතුණා යයි කියන්නට සිදුවේ අංක 1 දරන එන්ජිමද අක්‍රිය වන්නට පටන් ගැනීම හේතු වෙන්නේ. ඉතින් මේ ආකාරයට තවත් බරපතල අනතුරක් ගුවන් යාන ඉතිහාසයට එක්වීමට අවශ්‍ය සියලු සාධක මෙම දැවැන්ත ගුවන් යානයට එරෙහි එකතුව අවසන් වූයේ. වේලාව ජකාර්තා ඔරලෝසුවෙන් රාත්‍රී 8:40 වී තිබිණි. සාමාන්‍යයෙන් ගුවන් යාන තාක්ෂණ විද්‍යාඥයින් එහි දියුණුව කෙතෙක්ද යන්නට පෙන්වා දීමට අපූර්ව උදාහරණයක් ඉදිරිපත් කරති. එය නම් අද දවසේ ගුවන් යාන අනතුරක් සිදුවීමට ඇති සම්භාවිතාවය යම් පුද්ගලයෙකුට ඔහුගේ ජීවිත කාලය තුළ ලොතරැයියක පළමු දිනුම් ඇදීමට තිබෙන අවස්ථාවට සමාන බවය. වර්තමානයේ වූ අනිකුත් සියලුම ප්‍රවාහන මාධ්‍යයන් හා සලකා බලන කල්හි පමණක් නොව ලොව පුරා මගී හා භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන ගුවන් යානා දෙසද බලන කල මේ කතාවේ සත්‍යතාවයක් ඇති බව පෙනී යයි. මේ අදහස නැවත වරක් ත්‍රීව වන්නේ අද වන විට සිදු වී ඇති ප්‍රධාන පෙළේ අනතුරු වලින් වැඩි ප්‍රමාණයක්ද ගුවන් යානා තාක්ෂණික දෝෂවලට වඩා නියමුවන් සහ කාර්මිකයන්ගේ වැරදි සහ අතපසු වීම නිසා වූ බව හෙළිවීම නිසාය. එම තොරතුරු අතර කිසි ප්‍රමිතියෙන් තොර උපාංග සවි කිරීම, නඩත්තු කටයුතු නිසි ලෙස සිදු නොකිරීම, අනපේක්ෂිතව මතුවූ ඉතා දුර්ලභ කාලගුණ විපර්යාස, ඇතැම් නියමුවන්ගේ උද්දච්ච තීරණ ගැනීම, පාලක කුළුණු මගින් සිදු වූ වැරදීම්, මෙට්‍රික් ක්‍රම සහ රාත්තල් ක්‍රමය පිළිබඳ ගැටලු නිසා ඉන්ධන අඩුවෙන් ලබාගෙන තිබීම පමණක් නොව එක් අවස්ථාවක නිසි පරිදි ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කිරීමට තිබූ අපහසුතාවයද වශයෙන් කරුණු ගණනාවක් මෙම අනතුරු වලට මුල් වූ බව පෙනෙන්නට තිබේ. ගුවන් යානා ඉතිහාසයේ මේ වාර්තාවලට අමතරව තවත් කතා මාලාවක්ද තිබේ. ඒවා නම් පෙරකී පරිදි කාර්මිකයන් අතින් හෝ පාරිසරික තත්ත්වයන් නිසා ස්වයං සිද්ධව හෝ මතු අනතුරුදායක තත්ත්වයන්ට ඒ තුළ ලොතරැයියක පළමු දිනුම් ඇදීමට තිබෙන අවස්ථාවට සමාන බවය. වර්තමානයේ වූ අනිකුත් සියලුම ප්‍රවාහන මාධ්‍යයන් හා සලකා බලන කල්හි පමණක් නොව ලොව පුරා මගී හා භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන ගුවන් යානා දෙසද බලන කල මේ කතාවේ සත්‍යතාවයක් ඇති බව පෙනී යයි. මේ අදහස නැවත වරක් ත්‍රීව වන්නේ අද වන විට සිදු වී ඇති ප්‍රධාන පෙළේ අනතුරු වලින් වැඩි ප්‍රමාණයක්ද ගුවන් යානා තාක්ෂණික දෝෂවලට වඩා නියමුවන් සහ කාර්මිකයන්ගේ වැරදි සහ අතපසු වීම නිසා වූ බව හෙළිවීම නිසාය. එම තොරතුරු අතර කිසි ප්‍රමිතියෙන් තොර උපාංග සවි කිරීම, නඩත්තු කටයුතු නිසි ලෙස සිදු නොකිරීම, අනපේක්ෂිතව මතුවූ ඉතා දුර්ලභ කාලගුණ විපර්යාස, ඇතැම් නියමුවන්ගේ උද්දච්ච තීරණ ගැනීම, පාලක කුළුණු මගින් සිදු වූ වැරදීම්, මෙට්‍රික් ක්‍රම සහ
රාත්තල් ක්‍රමය පිළිබඳ ගැටලු නිසා ඉන්ධන අඩුවෙන් ලබාගෙන තිබීම පමණක් නොව එක් අවස්ථාවක නිසි පරිදි ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කිරීමට තිබූ අපහසුතාවයද වශයෙන් කරුණු ගණනාවක් මෙම අනතුරුවලට මුල් වූ බව පෙනෙන්නට තිබේ. ගුවන් යාන ඉතිහාසයේ මේ වාර්තාවලට අමතරව තවත් කතා මාලාවක්ද තිබේ. ඒවා නම් පෙර කී පරිදි කාර්මිකයන් අතින් හෝ පාරිසරික තත්ත්වයන් නිසා ස්වයං සිද්ධව හෝ මතු අනතුරුදායක තත්ත්වයන්ට අප්‍රමාණ හැකියාවකින් මුහුණ දී හැකිතාක් ජීවිත බේරාගත් නියමුවන්ගේ කතාය. මේ ලිපි ආරම්භ කරමින් අප ඔබට කියන්නේ එවැනි කතාවක් පිළිබඳව. දැන් එම කතාවට අනුව ඔබ දන්නා පරිදි පෙරකී බෝයින් 747 දැවන්ත ගුවන් යානය මේ මොහොතේ අඩි 37000ක් ඉහළ අහසේ රැඳී සිටින්නේ කිසිදු යාන්ත්‍රික බලගැන්වීමකින් තොරවය. මේ අතර ප්‍රධාන ගුවන් නියමු එරික් හෙන්රි මූඩිගත් පළමු තීරණය වූයේ ගුවන් යානය සිය ගමන් පතෙන් මදක් වමට හැරවීමටය. මන්දයත් සිය ගමන් මාර්ගයට වම් පසින් ජකාර්තාව පිහිටා ඇති බව ඔහු හොඳාකාරයෙන්ම දැන සිටි බැවිනි. මේ වන විට ප්‍රධාන නියම මූඩි විසින් යානය හසුරුවාගෙන තිබුණද එය ක්‍රමක්‍රමයෙන් පහතට ගමන් කිරීම වැළැක්විය හැකි තත්ත්වයක් තිබුණේ නැත. ඒ සමගම සමීපයේ සිහිත් පිහිටි ජකාර්තා ගුවන් තොටුපළ අමතා ඔවුන් විසින් මේඩේ ඇමතුමක් ලබා දුන් අතර ඉන් කියවුනේ තම ගුවන් යානයේ එන්ජින් 4ම නැවතී ඇති බවත් අඩි 37000ක් පහළට බසිමින් සිටින බවත්ය. නමුත් යම් sannivedana ගැටලුවක් හේතුවෙන් ජකාර්තා ගුවන් පාලන කුළුණේ නිලධාරියා මේ වටහාගෙන ඇත්තේ යානයේ 4වෙනි එන්ජිම පමණක් බිඳ වැටීමක් ලෙසය. එහෙත් වාසනාවකට මේ මොහොතේ සිංගප්පූරු ගුවන් නියමයෙකු එම පණිවිඩය සහ පිළිතුරු ශ්‍රවණය කොට තිබිනි. එහෙත් පාලන කුළුණු ඇමතු ඔහු බෝයින් 747 යානයේ 4වෙනි එන්ජිම පමණක් නොව සියලු එන්ජින් ක්‍රියාවිරහිත වී ඇති බව ඔවුන් පවසන්නේ යැයි පෙන්වා දුන්නේය. මේ අතර නියමුවන් දෙදෙනා සහ ඉංජිනේරුවරයා එන්ජින් 4 යලිත් පිළිවෙලින් පණ ගැනීම කළ යුතුයයි තීරණයකට එළඹියහ. එහෙත් කනදාටුදායක අයුරින් මෙම උත්සාහය ව්‍යර්ථ වූයේය. ඒ සමගම පෙනී ගියේ මේ මොහොත වන විට යානාව අඩි 37000 සිට 26000 දක්වා පහත් මට්ටමකට පැමිණ ඇති බවය. ප්‍රධාන ගුවන් නියමු එරික් මූඩිගේ දක්ෂ මෙහෙයවීම යටතේ යානයේ කිසිදු බලගැන්වීමකින් තොරව වුවද ක්‍රමානුකූලව පහතට එමින් තිබිනි. මේ අතර හිටිවනම නියම කුටියේ පාලක පුවරුවෙන් හදිසි අනතුරු සංඥාවක් නිකුත් වෙන්නට පටන් ගත්තේ ඒ තුළ වූ පීඩනය අඩු වී ඇති බව දැනුම් දෙමිනි. ඉන් පෙන්වන්නේ එහි ඔක්සිජන් ප්‍රතිශතය අවමයටත් වඩා අඩු වී ඇති බවය. සාමාන්‍යයෙන් ගුවන් යානයක සිදුවන්නේ එන්ජින් වලට අවශෝෂණය කරගන්නා වායුවෙන් යම්කිසි ප්‍රමාණයක් මෙතුළට ලබා දීමෙන් එහි පීඩනය නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමය. එහෙත් මේ මොහොත වන විට එන්ජින් ක්‍රියාකාරීත්වය නැවතී ඇති බැවින් මේ තිදෙනාට එම තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වූයේ ඔක්සිජන් මාස්ක් පැළඳ ගැනීමෙනි. මේවායේ විශේෂත්වයක් වූයේ ඒවා සාමාන්‍ය මගින් සඳහා වූ ඒවාට වඩා මුළු මුහුණම ආවරණය වනසේ පැළඳිය හැකි රවුමක් සහිත මුහුණු ආවරණ වීමය. මේ අවස්ථාවේදී මොන ආකාරයකින්වත් බලාපොරොත්තු නොවූ සිදුවීමකට මුහුණ දෙන්නට සලස්වමින් සහාය නියමු රොජර් ෆ්‍රීව්ස්ගේ ඔක්සිජන් මුහුණු සවි කර ගැනීමට යෑමේදී කැබලි කිහිපයකට ගැලවී ගියේය. ඒ හේතුවෙන් ඇති වූයේ සහාය නියමු රොජර්ගේ පමණක් නොව 263ක් වූ සමස්ත පිරිසගේම ජීවිත පිළිබඳ අනාරක්ෂිත තත්ත්වයකි. ඉන් පළමුවැන්න නම් තම සහාය නියමුවා ඔක්සිජන් නැමැති වීම නිසා ඇතිවන හයිෆොක්සියා නැමැති රෝගී තත්ත්වයෙන් ගලවා ගැනීමට ගුවන් යානාව ඉතා කඩිනමින් පහළට ගත යුතු වීමයි. නමුත් එසේ වඩාත් පහළට ඒමින් සිදුවන්නේ ප්‍රධාන නියමුවාට සහ ඉංජිනේරුවරයාට යානය බේරා ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ග ගැනීමට ඉතිරි වන කාලය ඉතා අඩු වීමයි. එකම වාසිය
ඔහුට සිය සහාය නියමුවාගේ සහායද ඒ සඳහා ලබා ගැනීමට හැකිවීම. නොයසේනම් කළ යුතු ඇත්තේ සිය දෙවැනි නියමුවාට තම ඉරණමට මුහුණ දෙන්නට ඉඩ හැර ගුවන් යානාව ඉහළින්ම රඳවා ගැනීමයි. නමුත් ප්‍රධාන ගුවන් නියමුව එරික් මූඩි ගුවන් යානාව හැකි ඉක්මනින් පහතට ගැනීමට තීරණය කළේය. එහෙත් ඒ සමගම පැන නැගුණු අනෙක් ගැටලුව වූයේ එවැනි පහතට ගැනීමක් සිදු කරන්නේ නම් ලෑන්ඩින් ගියර්ස් නොහොත් යානාවේ රෝද පද්ධතිය පහතට මුදා හැරිය යුතු බවට උපදෙස් සටහන්ව තිබීමයි. එසේ සිදු කිරීම සඳහා යානාවේ හයිඩ්‍රොලික් පද්ධතිය තුළ ඒ සඳහා ප්‍රමාණවත් පීඩනයක් ගැබ් වී තිබිය යුතුය. ඒ ගැන නිසිලෙස නොදැන රෝද පහතට දැමීම අනතුරුදායකය. අනෙක් පැත්තෙන් මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය මත ගුවන් යානයේ බොහෝ දුරට සාගරයේ මතට ගොඩ බෑමට සිදුවනු ඇතැයි යන්නද ප්‍රධාන නියම එරික් මූඩි උපකල්පනය කර තිබිණි. එසේ වුවහොත් රෝද පහළට නොදා මේ තත්ත්වයෙහිම තබා ගැනීම වාසිදායක බව ඔහු දැන සිටියේය. මේ වන විට ගුවන් යානය අඩි 21000ක් දක්වා පහතට ළඟා වෙමින් සිටි අතර තමා සිටි නිසව්වත් ජකාර්තා ගුවන් තොටුපළත් අතර ජයගත යුතු මහා බාධකයක් ඇති බවද ඔහු දැන සිටියේ. එනම් මේ ගමන් මගෙහි කඳු පන්දියක් පිහිටා තිබීමෙන්. මේ හේතුවෙන් මේ මාර්ගයේ ගමන් ගන්නා සියලුම ගුවන් යානාවලට මේ පෙදෙසෙහි අනිවාර්යයෙන්ම ගමන් කළ යුතු උසක් ලබා දී තිබිනි. එය අඩි 10500කි. දැන් මේ යානයේ පහතට ඇදී එන වේගය අනුව අඩුතරමින් අඩි 12000 සීමාවේදී යානයේ එක් එන්ජිමක් හෝ පණ ගන්වා ගැනීමට නොහැකි වුවහොත් කඳු පන්තියට ඉහළින් පියාසර කිරීම පසෙක දමා යානාව මුහුදට ගොඩ බැස්වීමට කපිතාන්වරයා තීරණය කර තිබිණි. මේ අනුව රෝද දිගහැරීම පසෙක දමා මේ ඝන අන්ධකාරය තුල මුහුද හා ගනුදෙනු කිරීමේ දුෂ්කර මෙන්ම සංකීර්ණ කර්තව්‍ය පිළිබඳ ඔහු සිය අවධානය යොමු කරන්නට පටන් ගත්තේය. ඒ අතර සහායක නියම රොජර් මේ අතර ඉතා හොඳ සිහි කල්පනාවෙන් යුතුව සිය කැඩී බිඳී ගිය ඔක්සිජන් මුහුණ යලි එකරස් කර ගැනීමට සමත් වීම තීරණාත්මක සිද්ධියක් වූයේය. මක්නිසාදයක් ඒ නිසා ගුවන් යානාව පහතට ගැනීමේ වේගය බොහෝ දුරට අවම කර ගැනීමට ඉඩ කඩ ලැබෙන බැවිනි. අනෙක් පැත්තෙන් සිය සහායක නියමුවාද තම කටයුතු වලට සක්‍රියව සහභාගී කරගත හැකි තත්ත්වයක් කපිතාන්වරයාට උදා වූ බැවිනි. තවත් පැත්තකින් මේ මොහොත වන විටත් එක් නිමේෂයකදවත් නොහැර යානයේ තාක්ෂණික මේවලම් සමග හරඹ කරමින් සිටින පියාසර ඉංජිනේරු බැරි ෆ්‍රීමන් එක්වරම උද්දාමයෙන් කෑගසන්නට වූයේ මෙසේ කියමිනි. number 4 engine is up යනුවෙනි. එනම් අංක 4 දරන එන්ජිම යලිත් පණ ගැන්වෙනු බව කියමිනි. මේ වන විට ජකාර්තා වේලාවෙන් රාත්‍රී 8:05 මිනිත්තු 54ක කාලයක් ගත වී තිබූ අතර තවත් විනාඩි 2-3ක් අතරතුර පිළිවෙලින් ඉතිරි එන්ජින් තුනද පණ ගන්වා ගැනීමට පියාසර ඉංජිනේරු බැරි ෆ්‍රීමන් සමත්ව සිටියේය. ඒ වන විට ගුවන් යානයේ අඩි 15000 සීමාව ඉක්මවා පහත බැස තිබූ අතර අවසාන එන්ජිම බිඳ වැටීමෙන් අනතුරුව කිසිදු යාන්ත්‍රික බල ගැන්වීමකින් තොරව විනාඩි 17ක කාලයක් අහසේ රඳවා ගැනීමට ප්‍රධාන නියමු එරික් මූඩි සමත්ව සිටියේය. ඉක්බිති ජකාර්තා පාලක කුළුණ ඇමතු සහායක නියමුවරයා සියලු එන්ජින් යලි ක්‍රියාත්මක කරගත් බවත් යානය පහතට බැසීම නැවතූ බවත් වාර්තා කරන ලදී. ඉක්බිති යානය යලිත් ඉහළට පියාසර කරන අවස්ථාවේදී තමන් මීට පෙර මුහුණ දුන් විද්‍යුත් ආරෝපණ සංදර්ශනයට මුහුණ පෑමට උනට සිදුවිය. මේ මොහොතේදී ප්‍රධාන නියමු එරික් මූඩිට එක්වරම කල්පනා වූයේ මෙම සංසිද්ධියත් යානයේ එන්ජින් අක්‍රිය වීමත් අතර කවරාකාරයේ හෝ යම් සම්බන්ධතාවයක් තිබිය හැකි බවය. ඒ අනුව තවදුරටත් ඉහළ නැගීම නවතා ගුවන් යානාව අඩි 12500 සීමාවට රැගෙන ඒමට ඔහු කටයුතු කරන්නේ ඉදිරිපස කඳු වළල්ල තරණය කිරීම සඳහා දී ඇති උස සීමාව වන අඩි 10500 ජය ගැනීමට මෙය ප්‍රමාණවත් වන බැවිනි.
මේ මොහොතේදී අවසන් වතාවට ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වූ බාධා වූයේ උපකරණ ආධාරයෙන් චකරතා ගුවන් තොටුපළ හඳුනා ගනු ලැබුවත් පියවි නෙතින් ධාවන පථය දැක බලාගත නොහැකි ලෙස වින්ඩ් ස්ක්‍රීන් පද්ධතිය යම් පටලයකින් අවහිර වී තිබීමය. අවසන් මොහොතේදී දෙපැත්තේ නිරුපද්‍රිතව කුඩා තීරු දෙකකින් ධාවන පථය යන්තමට හඳුනා ගැනීමට නියමුවන් දෙදෙනා සමත් වූහ. නමුත් මෙවැනි මොහොතක නියමුවන්ට උදව් වීම සඳහා භාවිතා වන ගුවන් තොටුපළ තාක්ෂණයද ඒ මොහොතේ අක්‍රිය පැවති බැවින් නියමුවන් දෙදෙනාට සිදු වූයේ උස සහ දුර යන පාඨාංග ලබා ගනිමින් ගණනය කරන කිරීම ඔස්සේ යානය ධාවන පථය මතට ගොඩ බස්වා ගැනීමටය. ඒ සමගම යානයේ මගින් සිටි කැබිනයෙන් මහා ප්‍රීති ഘോഷාවක් සමග අත්පුරසන් නාදයක් නැගෙන්නට වූ බව කිව යුතුම කරුණක් විය. මන්දයත් ඒ වන විට ලේ වතුර වන විනාඩි 17ක් ඔවුන් අහසේ ගත කර තිබූ බැවිනි. මේ ආකාරයට ජීවිත 263ක් නිරුපද්‍රිතව මහ පොළොවට රැගෙනීමේ ගෞරවය කපිතාන් එරික් මූඩි සහ නියමුවන් දෙදෙනා වෙත ඉහළ මට්ටමින් ලැබුණු අතර මෙම අත්දැකීම් ගුවන් ගමන් විෂයේදී දියුණු වෙලා බොහෝසේ උපකාරී වූ බව සඳහන් කළ යුතුය. මෙම තත්ත්වය යටතේ ප්‍රධාන ගුවන් නියමු එරික් මූඩි සහ සහායක නියමු රොජර් ෆ්‍රීව්ස් විසින් පෙන්눔 කරන ලැබූ බුද්ධිමත් ක්‍රියාවලිය ආගයමින් බ්‍රිටිෂ් එයාර්වේස් පයිලට් ඇසෝසියේෂන් වෙතින් මෙන්ම බ්‍රිතාන්‍ය මහරජුණගේ සම්මානයකින්ද ඔවුහු පිදුම් ලැබූහ. පරීක්ෂණ වලින් හෙළි වූ ආකාරයට සිදු වී තිබුණේ ඒ වන විට ජකාර්තාහි සිට සැතපුම් 110ක් ගිනි කුණ දෙසින් පිහිටි ගැලුන්ස් ගුන් නැමැති ගිනි කන්ද සක්‍රිය වී ඉන් නැගුණු ලාවා මිශ්‍රිත අලු ගුවනට නැගී මෙහි එන්ජින් යන්ත්‍ර මත ස්පටික ලෙස තැන්පත් වීම ඒවා අක්‍රිය වීමට හේතු විය. යානා පහළට පැමිණීමේදී නිවී ගිය එන්ජින් වලින් ඒවා ගැලවී ඉවතට විසි වී යෑම නිසා එන්ජිම යළිත් පණ ගැන්වීමට හේතු වූ බව සොයා ගන්නා ලදී. එතැන් සිට දින 19ක කාලයකට ඒ අවට ගුවන් අවකාශය වසා දමන ලදී. 2007 වසරේ ජූනි 24 දින එහි ගමන්ගත් බොහෝ මගීන් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය එහි රිදී ජුබිලිය සැමරූහ. එහි ගමන්ගත් එක් මගියෙකු වන බෙටි ටූටල් නැමැතිය All 4 engines have failed පිළිබඳ පොතක්ද ලියා ඇත.